හායි කොහොමද? ඔන්න ගොඩ දවසකින් බ්ලොග් එකක් අරන් එන්නේ. ඉතින් අද මම පෙන්නන්නේ අපි ක්‍රිස්මස් එකට රෙඩි වුණේ කොහොමද කියලා. අද ඉතින් ටිකක් හොඳට ඊර පායලා තියෙන දවසක්. හැබැයි සීතලයි. අපි දැන් යන්න හදන්නේ ක්‍රිස්මස් එකට ඇඳුම් ගන්න. ඉතින් අපි බලමු. ඔන්න ඉතින් වාහනේට යනකොට පොඩි යාළුවෙකුත් හම්බ වුණා. හස්බන්ඩ් වාහනේ පොඩි වැඩක් කර හිටියා. එතකම් මම මගේ යාළුවාගේ කෝලම් බල හිටියා. එයා යන්න ගියානේ. ඉතින් අපේ ගේ හරිය වටේලා තියෙන කඳු වලින් ඊය පායපු දවසටයි ආයේ මිදුම තියෙන වෙලේටයි ගොඩාක් ලස්සනයි. ඉතින් මං චුට්ටක් ලස්සන බල හිටියා. හරි දැන් තමයි අපි යන්න පිටත් වුණේ. එච්චර වෙලා වෙන වැඩ කර හිටියා. දැන් තමයි හරියටම යන්න පිටත් වුණේ. ඔන්න දැන් නම් අඳුරු වීගෙන යන්නේ. වහින්නත් නෙමේ. ඒ වුණාට ඔන්න අහසත් හොඳටම කළු කරගෙන. මෙහි හැම තමයි ඉතින්. එක පාට ඉර පායලා තියෙනවා. එක පාට අඳුරු වෙනවා. අපි දැන් shopping mall එකට ආවා. ඔන්න ඒක ලස්සනට සරසලා තියෙනවා ඉතින් ක්‍රිස්මස් එකට. බලන්නකෝ ඉතින්. ඉතින් ඇඳුම් තෝරනකොට මම ඉතින් චූට්ටක් වීඩියෝ කරා. ගොඩක් ඉතින් සෙනගත් එක වීඩියෝ කරගන්න අමාරුයි. පුළුවන් තැන් වීඩියෝ කරගත්තා. අපි ඉතින් මහන්සි හින්දා පොඩ්ඩක් උඩට ආවා. ඔන්න ඉතින් සෑහෙන වෙලාවක් ගිහිල්ලා shopping කරලා ගන්න ඕන ටික ගත්තා. දැන් අපි ගෙදර යන්නේ. මේ ඇවිල්ලා day 2. අපි දැන් යනවා ගෙදරට අවශ්‍ය කෑම බීම ගන්න. ක්‍රිස්මස් එක දාට හදන්න ඕන දේවල් වලට. අපිට ඉතින් grocery shopping වලට තමයි යන්නේ. ස්පේස් එක කරන්න. ඉතින් හස්බන්ඩ් වැඩ ඇරිලා එන ගමන් මාවත් එහෙමම අරගෙන යන්න ආවා. දැන් ඉතින් අපිට වින්ටර් හින්දා ගස්වල කොළ ඔක්කොම හැලිලා ගිහිල්ලා තියෙන්නේ. බලන්නකෝ මෙන්න මෙතන ලස්සන පළතුරු කඩයක් තියෙනවා. ඒකේ පළතුරු පිරේලා
අපි අනින් ගම තමයි දැක්කේ. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ස්පේස් එක කරන්න. අපි බලමු ගිහිල්ලා මොනවද ගන්නේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා තියෙන්නේ තවත් shopping mall එකකට. එදා ගිය එකට නෙමෙයි තව එකකට. ඉතින් ඒ යනකම ලස්සනට එක එක බඩු දාලා තියෙනවා ක්‍රිස්මස් එකට. හරි දැන් අපි ඕන කරන තැනට ආවා. දැන් අපි යමු මොනවද තියෙන්නේ කියලා. අපිට මුලින්ම ගන්න ඕනේ උනේ එළවලු. ඉතින් අපි එළවලු තෝරගත්තා. ඊට පස්සේ ඔන්න තියෙනවා පළතුරු ಜಾති. ඉතින් එක එක ಜಾතියේ පළතුරු තියෙනවා. හිතා ගන්න බෑ ලංකාවට වඩා. ඉතින් මෙහි ගොඩක් තියෙනවානේ. ඉතින් අපි එදා ගිය දවස් ගොඩාක් සෙනග. මොකද ක්‍රිස්මස් එකට කඩත් වහනවා. ඊටත් අමතරව ඉතින් කට්ටිය බඩු ගන්න එනවානේ. ඉතින් ගොඩක් සෙනග හිටියා එදා නම්. අපිත් ඉතින් අපිට ඕන කරන දේවල් ගත්තා. ඉතින් මං පොඩ තමයි වීඩියෝ කරේ. ඔන්න ඉතින් චීසුත් ගන්නවා. මං ආසම තැනක්. අපිට ඕන ජාති චීස් එකක් ගත්තා. මේ තියෙන ඉතින් පැණි රහ ජාති. මෙතනට ආවනම් පිස්සු හැදෙනවා. මොකද තෝරගන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් අපි ටක් ගාලා අපිට ඕන කරන බඩු ටික ගත්තා. රෑ වෙනවත් හින්දා ඕන කරන බඩු ටික අරගෙන දැන් ඉතින් බිල් එක ගෙවලා යන්න තමයි තියෙන්නේ. මං ගෙදර ගිහින් පෙන්නන්නම් අපි මොනවද ගත්තේ කියලා. යනවා කිව්වට ආය වාහනේට බඩු ටික දාලා ආය ආවා. වෙන ඕන කර බඩු ටිකක් ගන්න. බලන්නක මෙතන ලස්සනට ක්‍රිස්මස් එකට දාලා තියෙනවා අපිට. ඉතින් තියන්න පුළුවන් එක එක ජාතියේ දේවල්. මේවට ආවම ඉතින් පිස්සු හැදෙනවා. හරි අපි දැන් මේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඔය තියෙන්නේ ඉතින් අපි ගත්ත බඩු තමයි. ඉතින් මස් ජාති ඔය දවස් 4කට වගේ තමයි ඉතින් දැන්ට ගත්තේ. අපිට ඕනම කරන දේවල්. දැන් ඉතින් අස්කිරිල්ලක් තමයි. මට සැන්ටා ආවනේ. සැන්ටා ආවනේ කිව්වට ඉතින් හස්බන්ඩ් තමයි මගේ සැන්ටා. ඉතින් මේ ඇවිල්ලා ක්‍රිස්මස් දවසේ 25 උදේ අපි ඉතින් චර්ච් යන්න තමයි මේ යන්න හදන්නේ. ඊට කලින් හස්බන්ඩ්ගේ අම්මා එයාවත් ගන්න ගියා. ඔන්න ඉතින් අපිට එදා දවසේ වැස්ස. බලන්නක ඉතින් අර මං කලින් පෙන්නුවා වගේද කියලා දැන් පේන්නේ. හොඳටම මීදුම. ඉතින් එහෙම තමයි. ආයේ ඉතින් හවස් වෙනකොට ආයේ වැස්ස ගද්දි අඩු වෙලා ඔන්න හොඳට ඉරක් පෑවුවා. ඉතින් අපිට ළඟම තියෙන අපේ ගේ ගාවම තියෙන චර්ච් එක. මේක තමයි ඉතින් අපි එන්නේ. අපිට රෑ යන්න හම්බුන්නේ නැහැ. මොකද සීතලත් එක්ක චුට්ටක් යන්න අමාරු හින්දා ගියේ නැහැ. අපිට මාසෙකට නම් ඉන්න හම්බුනේ නැහැ. ඔන්න ඉතින් අපි උදේ ඇවිල්ලා ඉටිපන්දම් පත්තු කරලා ප්‍රයාස් කියලා ආවා. ඕක තමයි ඉතින් අපේ චර්ච් එකේ ගවලනේ හදලා තිබ්බේ. මේ තියෙන්නේ ඉතින් මගේ ක්‍රිස්මස් ට්‍රී එක.
ලොකුවට ඩෙකෝස් කරේ නැහැ. නිකම් පොඩියට ඉතින් ආසාවට පොඩි පොඩි දේවල් ටිකක් කරා. ඉතින් ලොකු ඩෙකෝස් ඉතින් හදුවේ නැහැ. දැන් ක්‍රිස්මස් ලන්ච් එකට තමයි රෙඩි වෙන්නේ. මම පල්ලි යන්න කලින් ඔක්කොම ලෑස්ති කරලා හදලා ආවේ කෑම. ඉතින් දැන් තියෙන්නේ ලන්ච් එක ගන්න තමයි. මේව තමයි ඉතින් මං හැදුවේ. පුළුවන් විදිහට ඉතින් පොඩ කෑම ටිකක් හැදුවා. ඉතින් ක්‍රිස්මස් දවසේ නම් මෙච්චර තමයි අපි ගිෆ්ට් මාරු කරගෙන කෑම කාලා ඊට පස්සේ ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ ටික තමයි වුණේ. ඉතින් ආයෙ ලස්සන vlog එකක් කරන් එනකම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් යන්න. චාෝ.